හරි. බලන්න එහෙනද කියලා. පොඩ අසනීප ගතියකින් ඉන්න පුතේ. හරි. ගණ්ඩ 2013 තාපයේ ගැටලුව. 2013 තාපයේ ගැටලුව. මේක ප්‍රධාන කොටස වෙන්නේ තාප ගති විද්‍යාව කියන ප්‍රධාන කොටස. right. හොඳයි. යම් ප්‍රශ්නට ටගල මගත් එක්කම කියවා ගමු. පරිපූර්ණ වායු සමීකරණයෙන් පටන්ගෙන පරිපූර්ණ වායුවක ඝනත්වය රෝ සඳහා ප්‍රකාශනයක් පීඩනය P මෞලික ස්කන්ධයේ M නිරපේක්ෂ උෂ්ණත්වයේ T සහ සර්වත්‍ර වායු නීතිය R ඇසුරේ ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා වායුගෝල පීඩනයේ 1.10 උෂ්ණත්වයේ සෙල්සියස් 27 පවතින වායුවක ඝන මීටර එකක පරිමාවක් නේද? රූපේ පෙන්වන ඇති පරිදි පීඩනය 1.5 පැස්කල් සහ උෂ්ණත්වයේ 64.5 සෙල්සියස්. PV වක්‍රයේ B ලක්ෂය කරා ස්ථිරතාවය ලෙස සම්පීඩනය කර ලැබේ. කියලා එහෙම විස්තරයක් දීලා තියෙනවා. right පළවෙනි එක අපි කරගෙන යමු. පරිපූර්ණ වායු සමීකරණ කියලා කියන්නේ PV සමානයි nRT right. ඊට පස්සේ simple n කියලා කියන්නේ simple m බෙදීම capital M RT එතන PV ඊට පස්සේ V ගන්නවා m ගේ යටට ඊට පස්සේ PM m බෙදී V කියන්නේ rho RT PM rho කියලා කියන්නේ PM බෙදීම RT right. දාගන්න. ඒක නම් අවුලක් නෑනේ. හරි. මෞලික ගාන කියලා කියන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය නේද? හොඳයි. ඊළඟ කතාව. දැන් මේකේ මේ පොඩි වක්‍රයක් දීලා තියෙනවා. ඒ බලන්න. මේක පටන් ගන්න හැබැයි බිඳුවෙන් නෙමෙයි. එතන දාලා තියෙනවා එක වැඩි කිරීම 10/5ක් කියලා. පැස්කල් වලින් පීඩනය. ඊපස්සේ මෙතන දාලා තියෙනවා 1.5යි 10/5යි. හරි. ඒක ක්‍රියාවලියක් පෙන්නලා තියෙන්නේ. C මෙතන B මෙතන ඊට පස්සේ වක්‍රයක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒක අතරම PV වක්‍රයක් නේද? PV වක්‍රයක්. හරි. එතන V ඝන මීටර වලින්. හරි. මොනවද තියෙන්නේ? එතන පීඩන දෙක පේන්නේ නැද්ද?
ඒක නම් අවශ්‍ය නැහැ. ප්‍රශ්න තියෙනවනේ. එතකොට A B C මෙහෙම කියනවා වායුගෝල පීඩනයේ එක වැඩි කිරීම 10.5 සහ උෂ්ණත්වයේ සෙල්සියස් 27 පවතින වාතය ඝන මීටර එකක පරිමාවක්. අපි අඳගමු. උෂ්ණත්වයේ සෙල්සියස් 27යි පීඩනය එක වැඩි කිරීම 10.5යි. අය ඝන මීටර 1යි. right පරිමාව ඝන මීටර 1යි. PV වක්‍රයේ A ලක්ෂය එක රූපයේ පෙන්වා ඇති පරිදි පීඩනය 1.5යි 10.5යි පැස්කල් සහ 64.5ක PV ලක්ෂය B ලක්ෂය කරා ස්ථිරතාපී ලෙස සම්පීඩනය කර ලැබේ. ඒ කියන්නේ මේක වැඩි කරනවානේ. වැඩි කරන්න 1.5යි 10.5යි උෂ්ණත්වය සෙල්සියස් 64.5කට. right උෂ්ණත්වය සෙල්සියස් 64.5කට. තේරෙනවද? ඊට පස්සේ කියනවා ඊට පසු 1.5යි 10.5යි පැස්කල් නියත පීඩනයක් යටතේ වාතයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 27 කරා එම වාතය සිසිල් කර ලැබේ. PV වක්‍රයේ C ලක්ෂය. කොහොමද ගිහිල්ලා තියෙන්නේ? A ඉඳලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ක්‍රියාවලිය ඔන්න A ඉඳලා B ට ගියා. ඊට පස්සේ B ඉඳලා C ට ගියා. මොම ක්‍රියාවලියක්නේ නේ? මේක තාපගතික ක්‍රියාවලියක්. ඊට පස්සේ මෞලික ස්කන්ධයේ 3 වැඩි කිරීම 10 ඍණ 2ක් කියලා ගන්න කියලා කියනවා. R 8.1යිලු. 1යට 8.31.12 කියලා ගන්න කියලා කියනවා. A ලක්ෂයේදී B ලක්ෂයේදී C ලක්ෂයේදී වාතයේ ඝනත්වය හොයන්න කියලා කියනවා. දැන් ඔක කියවද්දි මොකට පොඩි ඉඟියක් ලැබෙන්න ඕනේ පුතා මොකද්ද? හරි. වාට ඉඟියක් ලැබෙන්න ඕනේ. අපි කලින් ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරා. ඝනත්වය සඳහා ප්‍රකාශනයක් කලින් ව්‍යුත්පන්න කරා. මොකද්ද? ρ සමානයි pm බෙදීම RT. දැන් එක එක ලක්ෂයේ ඝනත්වයනේ අහන්නේ. එහෙනම් එක එක අපි හිතමුකෝ A කියලා. A වල ඝනත්වය. හරි. එහෙනම් A වල ඝනත්වය හොයද්දී එතන පීඩනය දැම්මා. මෞලික ස්කන්ධය දැම්මා. R දැම්මා. T දැම්මා. හරි. ටක් ගාලා හදන්න බලන්න. හදාගෙන යන්න. අගයන් ටික. ඒතර B ලක්ෂෙත් එහෙමයි. C ලක්ෂෙත් එහෙමයි. නේ? ඔයගලන්ට වෙනවා past papers discussion එකක් මේ ලබන සතියේ ඉඳන් සමුදරය හෝ අඟහරුවාදරය දානවා. හරි. පාස් පේපර් සාකච්ඡාවක් සමුදරය හෝ අඟහරුවාදරය දානවා. 29 දා MCQ 50 ලියවනවා. මේ ටික ඔක්කොම පිළිවෙලට යනවා. හරි. එතන ඉලක්ෂය ගත්තොත් ρ A කියලා ගමු. එතන පීඩනය අපිට දීලා තියෙනවා 1.10.5ක්. මෞලික ස්කන්ධ දීලා තියෙනවා
3.10 කිලෝග්‍රෑම් කරන්න ඕනේනේ. ඊට පස්සේ R දීලා තියෙනවා 8.31. ඊට පස්සේ T දීලා තියෙනවා සෙල්සියස් 27යි. ඒ කියන්නේ කෙල්වින් කරන්න ඕන කීයක්ද? 300 කරන්න ඕන. ඒතරක සුළු කරනකොට ρ A සුළු කරද්දී 1.2ක් විතර වගේ. හරි. ඊට පස්සේ ওই විදිහට මේ අදාළ දත්තයන් දාලා එතන උෂ්ණත්වය, එතන පීඩනය, එතන මෞලික ස්කන්ධය R ඒ ඔක්කොම දාලා ගාන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ρ B මෙහෙම උත්තරයක් එයි. ආදේශ කරලා ලියා ගන්න 1.6ක්. එතන ඔක්කොම දීලා තියෙනවා උෂ්ණත්වයන් 64.5යි. පීඩනය 1.5යි 10 5ක්. එතන මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ. හරි. 1.6ක් එයි. ඊට පස්සේ ρ C එයි 1.8ක්. ඔන්න අගයන් ටික. ඔන්න 10 ගන්ටක් ගාලා. right. ඉක්මන් කරන්න. ඔයාලා ආදේශ කළම ලියා ගන්න ඉතින්ට. ඉක්මනට දාගන්න. ඒ කියන්නේ හැම වෙලේම දැන් රචනා ප්‍රශ්නයක් කරනකොට ඊට උඩ තියෙන ඔයා ව්‍යුත්පන්න කරපු ඒ අදාළ කතාව ගැන ඔයාගේ ඔළුවේ යම්කිසි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. තේරෙනවද? ඔයා ව්‍යුත්පන්න කරපු ඒ අදාළ නොලෙජ් එක තියෙන්න ඕනේ උඩ එකේ. ඒතර ඝනත්වයන් ඇවිල්ලා තියෙනවා මෙහෙම ඒකක සම්මත ඒක වලින් ගන්න ඕන නිසා තමයි මෙතන ග්‍රෑම් කිලෝග්‍රෑම් කරලා තියෙන්නේ. හරි? තේරෙනවද? ග්‍රෑම් කිලෝග්‍රෑම් කරලා තියෙන්නේ. right. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඊට පස්සේ අපෙන් අහනවා මේ B ලක්ෂයේදී වාතයේ පරිමාව V1 දෙක C ලක්ෂයේදී වාතයේ පරිමාව V2 ගණනය කරන්න කියලා කියනවා. ඔබේ පිළිතුරු ආසන්න දෙවන දශම ස්ථානයට දෙන්න කියලා කියනවා. කියන්නේ අපෙන් සරලව අහන්නේ V1 හා V2. B ලක්ෂය කියන්නේ මෙයා. එතන පරිමාව V1 කියලා ගන්නලු. ඊට C ලක්ෂයේදී වාතයේ පරිමාව V2 කියලා ගන්නලු. නම් මෙතන පරිමාව V2 කියලා ගන්න කියලා කියනවා. right. එතකොට මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. මේක හදන්න ක්‍රම කීපයක් තියෙනවා. හරිද? කවුද ඒ කෝල් ගන්නේ?
හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක්. දැන් ඝනත්වය කියන්නේ පුතා රෝ කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම් පරිමාවනේ. නේද? රෝ කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. right? ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට රෝ කියලා කියන්නේ ඒක අනුලෝම වශයෙන් සමානුපාතික 1ට v ට. ඝනත්වය සමානුපාතික 1ට v. right? තේරෙන කතාව. එහෙනම් රෝ a සමානුපාතිකයි නැත්නම් අපිට එතන ගත්ත හැකි රෝ b. රෝ b සමානුපාතිකයි 1ට vb. රෝ c සමානුපාතිකයි 1ට vc. දැන් මේ දෙක බෙදන්න. So රෝ b රෝ c vc vb. තේරුණා නේද? ඔන්න ඕක හදාගන්න වෙනවා අපිට. right? ඕක හදාගන්න වෙනවා. එතකොට තව විදිහට මේක ගත්ත හැකිනේ. අපිට කියලා තියෙනවනේ මේ ආරම්භක නැත්තම් A කියන අවස්ථාවේ මෙන්න මෙතන ආරම්භක පරිමාව මුල් පරිමාව කීයද? ඝන මීටර 1ක් කියලා දීලා තියෙනවනේ. එහෙනම් මේක මම හදාගන්නවා මෙහිමත්. රෝ A සමානුපාතිකයි 1ට VA කියලා. දැන් අවුලක් නැහැනේ. දැන් VA කියන එක දන්නවා එතකොට ඝන මීටර 1යි. රෝ A කියන එක දන්නවා එතකොට. රෝ A කලින් හොයාගත්ත 1.2යි කියලා. එතකොට මෙන්න මේ සමීකරණ දෙකක් සමාන කරලා නැත්නම් බෙදලා 1යි 2යි. මුන් දෙන්න බෙදලා රෝ A සහ රෝ B දන්න නිසා VA දන්න නිසා VB හොයාගන්න පුළුවන් නේද? ඊට පස්සේ මෙන්න මේ 1යි 3යි බෙදලා රෝ A දන්න නිසා රෝ C දන්න නිසා VA දන්න නිසා VA දන්නවනේ 1යි කියලා VC හොයාගන්න පුළුවන්. ටග්ගල කරන්න බලමු. කතා පැහැදිලි නේද? එතන ලියා ගන්න පොඩි විවරණයක්. රෝ සමානුපාතිකයි m බෙදීම v වේ. රෝ සමානුපාතිකයි 1 බෙදීම v වේ. එනම් පහත පරිදි සමීකරණ ලබාගත හැක. පහත පරිදි සමීකරණ ලබාගත හැක. right? පොඩ්ඩක් මේක මගන්නම්. VA පරිමාව දන්නවා 1යි ඝන මීටර කියලා. එහෙනම් ලිව්ව හැකි මට රෝ A 1ට VA රෝ B 1ට VB දෙන්න බෙදනවා. රෝ A බෙදීම රෝ B සමානයි VB බෙදීම VA. තේරෙනවද? දැන් රෝ A දන්නවා. right? රෝ A දන්නවා. රෝ B දන්නේ. sorry දන්නවා. VB දන්නේ VA දන්නවා. එහෙනම් එනවා VA කියලා කියන්නේ නැත්නම් VB කියලා කියන්නේ. මෙතන VB කරන්න රෝ A බෙදීම රෝ B වැඩි කිරීම VA. රෝ A බෙදීම රෝ B වැඩි කිරීම VA. දැන් ආදේශ කරගන්න. මේවා අයින් කරනවා.
ආදේශ කරගමු PB කියලා කියන්නේ එතකොට රෝ A 1.2යි රෝ B 1. කී තිබ්බේ 6ද 1.6 නේ ඔව් 1.6 නේ ඊට පස්සේ ආය VA එනවා කීයද VA එනවා එකක් 12 බෙදීම 16 වැඩි කිරීම 1 4ෙන් ගත්ත හැකි 4ෙන් 3යි 4ෙන් 4යි ඊට පස්සේ 0.75යි ඝන මීටර ඔන්න එහෙනම් VC ත් හොයාගන්න පුළුවන් يعني V1 VB කියලා ගත්තේ හරි V2 තමයි VC කියලා ගත්තේ හරි එහෙනම් අර විදිහටම ගත්ත හැකි මේ විදිහටම ගත්ත හැකි රෝ A බෙදීම රෝ C සමානයි VC බෙදීම VA එහෙනම් VC කියලා කියන්නේ රෝ A වැඩි රෝ A බෙදීම රෝ C වැඩි කිරි VA එහෙනම් එනවා 12 බෙදීම නැත්නම් 1.2 බෙදීම 1.8ක් එකල එකකින් වැඩි කරන්න හරි ටක් ගාලා සුළු කරගන්න 1.2 බෙදීම 1.2 බෙදීම 1.8 වැඩි කිරීම 1 හරි හරිද එතන කීයක් එනවා 0.67ක් විතර ගෙනවනේ
ඔව් 0.67ක් විතර වගේ එනවා. ඒක ආදේශ කරත්තම හරි. දැන් ඔන්න එතකොට එයා දෙක හොයාගත්තා. හරි. ඊට පස්සේ දැන් පරිමා දන්නවා. ඊට C කොටස කියනවා. හරි. ස්ථිරතාපී ක්‍රියා ස්ථිරතාපී වක්‍රය C කොටස ස්ථිරතාපී වක්‍රය රේඛීය ලෙස උපකල්පනය කරමින් ඉහත PV රූප සටහන දෙක රූපයේ පෙන්වා ඇති ආකාරයට නැවත ඇඳිය හැක. හරි. A සිට B දක්වා වාතයේ සම්පීඩන ක්‍රියාවලියේදී පහත් දෑ ගණනය කරන්න කියලා කියනවා. හරි. හොඳයි. වැඩි හිතන්න එපා මේ පොඩ අසනීපේ ඉන්නේ. හරි. දැන් අපෙන් අහන්නේ කාර්ය ප්‍රමාණය පුතා. අපිට PV වක්‍රයක් දීලා තියෙනවා නම් right PV වක්‍රයක් දීලා තියෙනවා නම් කාර්ය ප්‍රමාණය හොයාගන්න එක නැති. පැහැදිලිද? PV වක්‍රයක් දීලා තියෙනවා නම් කාර්ය ප්‍රමාණය හොයාගන්න එක නැති. මේ යට කොටසේ වර්ගඵලය ගත්තා නම් හරි. මේ වක්‍රයේ යට කොටසේ වර්ගඵලය ගත්තා නම් හරි. ලියා ගන්න මෙහෙම. PV වක්‍රයක යට කොටසේ වර්ගඵලය යට කොටසේ වර්ගඵලයෙන් පරිමාව ලැබේ. පරිමාව නෙමෙයි කාර්ය ලැබේ. එතකොට මෙන්න මේ වගේ තමයි ඔයා අඳින්න ඕනේ මේක ආපහු. මම පටන් ගන්නදී මේක මුලින්ම කිව්වා මෙතන බිඳුව තිබ්බට මෙතන පෙන්නලා තියෙන එක වැඩි කිරීම 10/5. හොඳට බලන්න පේපර් එකේ. ඒතර එක වැඩි කිරීම 10/5 කියලා කියන්නේ මෙන්න මේ හරිය. ඔක අපි බිඳුවට ගන්න ඕනේ මෙහෙම. තේරෙනවද? ඒතර ප්‍රස්ථාරයෙන් මෙන්න මේ ආසන්න වශයෙන් මේ වක්‍රය මෙන්න මෙහෙම ඉන්නේ. ඒතර මේක නැවත අපි ඇඳ ගන්න ඕනේ මෙහෙම මේ. කතාව තේරෙනවද? ඔන්න. ඒතර මෙන්න මේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. හරිද? කොබන්නේ තේරෙච්ච කට්ටිය? පැහැදිලිද? එතන පරිමාවනේ. ඒතර මේ කැලල තමයි මෙතන මේ පෙන්නන්නේ. තේරෙනවද? A මේ තමයි මෙතන. B මේ තමයි මෙතන. C මොකද මේක පටන් ගද්දිම තිබ්බේ වා හොඳට බලන්න මේ රූපසර අධ්‍යයනය කරද්දි මේ පෙන්නලා තියෙන්නේ මේ එක කෑල්ලක් විතරයි. ප්‍රස්ථාරය තව යටට කෑල්ලක් තියෙනවා. හරිද? මේ කෑල්ල තමයි අපිට පෙන්නලා තියෙන්නේ ඒගොල්ලෝ. මේ කෑල්ල 1.10.5 කියලා. තේරෙනවද? 1.10.5 කියලා පෙන්නලා තියෙන්නේ මෙතන. ඒක බිඳුවට එන්න එපා පීඩනේ. එහෙනම් බිඳුවට ආව නිසා මෙහෙම ඇඳ ගන්න උනා මට. එහෙනම් මෙන්න මේකෙන් තමයි සම්පූර්ණ වර්ගඵලය හොයන්නේ. ත්‍රිපීසියමක්. තොර A කියන අවස්ථාවේ වර්ගඵලය මේ A කියන අවස්ථාවේ පරිමාව 0.75ක් ආවේ. B කියන අවස්ථාවේ පරිමාව අනේ 0.75 නෙවෙයි A කියන අවස්ථාවේ පරිමාව 1 ඝන මීටරනේ. මෙතන 1 ඝන මීටර. තේරෙනවද? A කියන අවස්ථාවේ පරිමාව 1 ඝන මීටර. B කියන අවස්ථාවේ 0.75යි. C කියන අවස්ථාවේ 0.67යි. ඒ අපිට අර ඉස්සෙල්ලා ආපු වගේ යන්නේ. හරිද? පරිමාවට දාලා. චන්දලි තේරෙනවද ඒක? පැහැදිලිද? ප්‍රස්ථාර අපිට මේ කැල විතරයි පෙන්නලා තියෙන්නේ. මේ කැල පෙන්නලා තියෙන්නේ.
නමුත් පහළට මේ බිඳුව නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. පීඩනය ගිහිල්ලා තියෙන්නේ එක් වැඩි කිරීම 10 5 කියන මෙන්න මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. ඒක පහළට අදින්න ඕනේ අපි. අදින්න ඕනේ කියලා කියන්නේ ප්‍රස්ථාරය ඇඳ ගන්න ඕනේ මේ විදිහට මේ. ඔහම ඇඳ ගන්න ඕනේ. ඔහම තියෙනවා. නේ? එතන මේ කෑල්ල තමයි මම වෙනම ඇඳේ. මේ තියෙන මේ කෑල්ල. මේක ඉතින් අර ගණන් හදන්න පුළුවන් වෙන්න ඕන නිසා මේ වක්‍රය පොඩ්ඩක් අමතක කරලා ඒ හැඩේ හදාගත්තා. මොකද අපිට ඕනෑම හැඩයකට ගන්න පුළුවන් මේ ප්‍රකාශනේ. තේරෙනවද? පැහැදිලි කතාව. එතකොට හරි. රයිට්. ඊට පස්සේ දැන් මේකේ වර්ගඵලය හොයන්න. ත්‍රිපීසියමක්නේ. ඒ ත්‍රිපීසියම වර්ගඵලය හොයද්දී සමාන්තර පාද දෙකේ දිගේ එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස කියන ප්‍රකාශයේ. දැන් මම ලම්බ උස ගන්න වෙන්නේ 0.75 1 කියලා කියන වෙනස 0.25යි. ඒක වැඩි කිරීම සමාන්තර පාද දෙකේ දිගේ එකතුව. මේ දා සමාන්තර පාද දෙක. මෙයයි මෙයයි. මත් අද රඳින්නේ. තේරෙනවද? තර මෙයා 1.10 5යි. මෙයා 1.5යි 10 5යි. 1.5යි 10 5යි. එහෙනම් 1.5යි 10 5 එකතු කරා 1යි 10 5ට. බෙදුවා දෙකේ. ඔක සුළු කරන්න. සුළු කරද්දී 31250ක් එයි. ජූල් වලින්. රයිට්? 31250ක් එයි. එතකොට ඒකේ අර A සිට B දක්වා වාතයෙන් කරපු කාර්ය ඍණාගයක් ලියන්න ඕනේ. ඍණ 31250 මේ උත්තරයටත් ලකුණු දෙනවා. හරි. A සිට B දක්වා කරලාද කාර්ය කියලා ඍණ 31250යි කියලා දාගන්න. හරි. ඒක වාතය මත කරපු කාර්යයක්නේ. තේරෙන කියන කතාව. යදාලේ වායුව මත තමා කාර්ය කරේ. සම්පීඩනයක් කරේ. මොකද ඝන මීටර 1 ඉඳලා 0.75ට අඩු කරානේ. ඒ කියන්නේ පරිමා අඩු කිරීමක්. ඒ කියන්නේ සම්පීඩනයක්. සම්පීඩනයකදී කාර්ය ඍණ. හරි. මොකද අභ්‍යන්තරයටනේ පිස්ටන් එක තෙරපෙන්නේ. මතකද අපි ඉගෙන ගත්තේ ඒවා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ලියාගන්න මෙහෙම මේ සම්පීඩනයක් නිසා වාතය මත කරන කාර්ය කරන ලද කාර්ය ඍණ 31350යි ජූල් වේ. රයිට්? ඍණ 31250යි ජූල් වේ.
හරිද? ඊට පස්සේ මොකක්ද අහන්නේ? ඊට පස්සේ කියනවා මේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම අහනවානේ. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම කියද්දි පුතා අර සමීකරණේ දාන්න වෙනවා අපිට. මොකක්ද සමීකරණේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. තේරෙනවද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ඩෙල්ටා Q කියලා කියන්නේ ඩෙල්ටා Q කියලා කියන්නේ ස්ථිරතාවී ක්‍රියාවලියක්. ඒ කියන්නේ බිඳුවයි. ගානෙම දීලා තියෙනව නේද? පැහැදිලිද? ඩෙල්ටා Q බිඳුවයි එතකොට. ඇයි ඒ? ඒක ස්ථිරතාවී ක්‍රියාවලියක්. ස්ථිරතාවී ක්‍රියාවලියක්. ස්ථිරතාවී ක්‍රියාවලියක්. හරිද? පැහැදිලිද? එතකොට ස්ථිරතාවී ක්‍රියාවලියක් කියලා කියන්නේ ඩෙල්ටා Q කීයද? බිඳුවයි. ඩෙල්ටා U ඒක තමයි හොයන්න තියෙන්නේ. ඩෙල්ටා W ඍණ 31250යි. එහෙනම් අභ්‍යන්තර ශක්තිය වැඩි වීමත් කීයද? 31250යි. පැහැදිලි කතාව. තේරුණා සීන් එක? ඒක විවරණයක් ලියා ගන්න. මේ ස්ථිරතාවී ක්‍රියාවලියකි. මෙය ස්ථිරතාවී ක්‍රියාවලියකි. හරි. එහෙනම් ස්ථිරතාවී ක්‍රියාවලියක් කියලා කියන්නේ මොකක්ද? ස්ථිරතාවී ක්‍රියාවලියක් කියලා කියන ඩෙල්ටා Q බිඳුවයි. එහෙනම් ඩෙල්ටා Q බිඳුවයි කියලා කියන්නේ මේව තමයි ආන්සර් එක එන්න ඕනේ. කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W මෙයා දන්නවා. ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා U අපිට හොයාගත්තා ඒක. හරිනේ? පැහැදිලිද? right. ඊට පස්සේ BC ක්‍රියාවලියට ඩෙල්ටා Q අහනවා. දැන් අභ්‍යන්තර ශක්තිය දන්නවනේ. නේද? ඊට කලින් BC නැත්නම් B ඉඳලා C දක්වා වාතය මත කරලද කාර්ය හොයාගන්න ඕනේ. B ඉඳලා C දක්වා වාතය මත කරලද කාර්ය හොයාගන්න ඕනේ. මෙන්න ඊළඟ ප්‍රශ්නට දාලා මම කියන්නේ B ඉඳලා C දක්වා වාතය මත කරලද කාර්ය හොයාගන්න ඕනේ. ප්‍රශ්නෙත් මම කියන්නම්. ප්‍රශ්න අහනවා B සිට C දක්වා වාතයේ සම්පීඩනය වන ක්‍රියාවලියේදී පහත් දෑ ගණනය කරන්න. පහත් දෑ කියන්නේ දෙකයි තියෙන්නේ. වාතය මගින් කරන ලද කාර්ය වාතයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය. right? වාතය මත කරන ලද කාර්ය හොයද්දී ඉතින් BC ක්‍රියාවලියනේ. එහෙනම් මෙන්න මේ වර්ගඵලය ගත්තා නම් හරි. මෙතන 0.67.75 වෙනස දන්නවා. මෙතන ગેප් එක දන්නවා. ඉතින් වර්ගඵලය ගුණ කරලා ගන්න පුළුවන්. right? ඒක ලියා ගන්න. එතකොට BC යට කොටසේ වර්ගඵලය. BC යට කොටසේ වර්ගඵලය. BC යට කොටසේ වර්ගඵලය. BC යට කොටසේ වර්ගඵලය. එතකොට මෙතන එනවා වෙනස එනවා 0.08ක් 0.75න් 0.67ක් අඩු කරද්දී 15න් 7ක් 8යි 0යි 0.08යි වෙනස 1.5යි 10 5න් වැඩි කරනවා 1.5යි 10 5න් වැඩි කරනවා තේරෙනවද 1.5යි 10 5න් වැඩි කරනවා එතකොට මොකද වෙන්නේ උත්තරයකේ 12000ක එනති උත්තරය එතන ඍණ 12000යි එහෙනම් ඩෙල්ටා W ඍණ 12000යි right අයි වාතය සම්පීඩනය කරලානේ තියෙන්නේ වාතය මතනේ කාර්ය කරලා තියෙන්නේ වාතය සම්පීඩනය කරලා තියෙන්නේ වාතය මත කාර්ය කරලා තියෙන්නේ පැහැදිලිද right ඊට පස්සේ
ඊට පස්සේ අපිට පුළුවන් ආපහු BC ක්‍රියාවලියට නේද? delta Q සමානයි delta U දන delta W දාලා හොයාගන්න. අභ්‍යන්තර ශක්තිය වැඩිම හොයාගන්න පුළුවන්. මේ sorry ඉවත් වූ තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හරි. BC ක්‍රියාවලියට delta Q සමානයි delta U ධන delta W. delta Q සමානයි delta U ධන delta W. තේරෙනවද? එතකොට delta Q කියලා කියන්නේ කවුද? delta Q කියන්නේ කවුද? ඒක තමයි අහන්නේ. delta U කියන්නේ කවුද? 31250 එක දන්නවනේ. delta W 12000යි. එහෙනම් මෙතන කීයක් එනවද? මෙතනත් ඍණ. නැත්තම් මෙතන මේ දෙක එකතුව ගත්තොත් 43000ක් විතර ගෙනවනේ. 43250ක් විතර ගෙනව. මෙතනත් ඍණ. මෙතනත් ඍණ. එහෙනම් ඍණ උත්තරයක් එනවා 43250යි. ජූල්. right 43250යි. තාගන්න එකත්. අතන ඇත්තටම එතකොට වෙන්නේ අභ්‍යන්තර ශක්තිය අඩුවීමක් ඈ. ඉස්සලා මෙතන අභ්‍යන්තර ශක්තිය අපි ගත්තේ ඍණ කියලා එන්න ඕනේ ඒක. අභ්‍යන්තර ශක්තිය අඩුවීමක් එන්නේ. තේරෙනවද? චන්ද්‍රලේක තේරෙනවද? ගයිනි හරිද? right ඕකේ ඊ කොටස ටිකක් සංකීර්ණයි. ඒක කියවලා උත්තරේ ගන්න. හරි